මෙවර 2025 මාර්තු මාසයේ 17 වෙනිදා ආරම්භ වන අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දයාබර දුවේ පුතේ ඔබට මෙම විභාගය ඉහළින්ම සමත් වන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව මෙන්ම නුවණැස පහළ වේවා යන්න මාගේ ප්‍රථම ප්‍රාර්ථනය. ඉතින් ඒ යන ගමනට ජ්‍යොතිෂ විෂය තුලින් ඔබට ශක්තියක් සහ ධනාත්මක දෙයක් ලබා දීම තමයි මෙහි අරමුණ. ඉතින් ජ්‍යොතිෂ විෂය විශ්වාස කරන ඔබට පමණක් මෙය පිළිගන්න කියන කරුණත් මතක් කර සිටිනවා. ඒ සඳහා පහත සඳහන් නැකත් මෙන්ම වත් පිළිවෙත්ද ඉතාමත්ම වැදගත් වෙනවා. එදින උදෑසන 5ට පෙර අවදි වෙලා පිරිසිදු වී පෙරවරු 5:48 අතර කාලය තුල පිරිසිදු වී බුදුන්ට මල් පහන් පුදා තිරුවන් නැමද පහත සඳහන් ගාථාව දෙවරක් කියන්න. දෙවනුව ධම්මෝ යනුවෙන්ද දෙවනුව සංඝෝ යනුවෙන්ද කියන්න. අදාළ වේලාවට මව්පියන් නැමද ආශිර්වාද ලබා සුබ දිශාවට මුහුණලා දකුණු පාය පෙරට තබා මෙම ගාථාව සිහිපත් කරමින් පිටත් වන්න. ඉතින් මේ ලෙස සුබ අන්දමින් ඉදිරියට යන ඔබට සුබ පෙරනිමිත්ත වශයෙන් ඔබගේ මව, පියා හෝ ඔබට ආදරය කරන වැඩිහිටි අයෙකු සුදු මල් දැමූ ජලය වීදුරුවක් රැගෙන ඉදිරියට පෙරමග සුබ නිමිත්ත වශයෙන් පැමිණෙන්නේ නම් ඉතාමත්ම හොඳයි. මෙම සුබ නැකත් සහ දිශාවන් අනුගමනය කරන්න. ඔබගේ දුර ප්‍රමාණය අනුව ප්‍රායෝගිකව මෙම වේලාවන් ඔබට පහසුම වේලාවන් යොදා ගන්න. ඒ වගේම තමයි තවත් ඔබට කාරණාවක් කියන්නට අවශ්‍යයි. ඔබ පළමුවන දිනේම විභාගයේ ආරම්භ වන දිනේම විභාගයට මුහුණ දෙන්නේ රාහු කාලය ක්‍රියාත්මක වන දිනයක්. ඔබ එය විශ්වාස කරන අයෙකු නම් ඔබට එය වෙනස් කරන්නට බෑ. එහෙත් ඒ නිසා හැකිතාක් ඔබ රාහු කාලය ආරම්භ කරන්නට පෙර එදිනට නිවසින් හෝ පිටත් වෙලා පාසලට ඇතුළු වන්න කියන කරුණ හෝ කරනවා නම් වඩාත් හොඳයි කියන කරුණ මතක් කර සිටිනවා. ඉතින් දයාබර දුවේ පුතේ ඔබට මෙම විභාගය ජය ගන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය, නුවණැස පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.